සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට. ඕගොල්ලෝ එකතු වෙන්නේ අපි යෝචන්ගේ ජීවිත කතාව ගැන කරන වීඩියෝ සීරීස් එකේ 18 වන වීඩියෝ එකත් සමග. කලින් වීඩියෝ එකේදී ඕගොල්ලන්ට මතක ඇති යෝචන් සහ ෆෙන්ෂියාන් එකතු වෙලා මධ්‍යම ප්‍රදේශය තුල ඔවුන්ගේ ෆෝලිං ස්ටාර් පැවිලියන් එක පළවෙනි වතාවට පිහිට වෙවුවා. අද වීඩියෝ එකෙන් අපි බලමු කතාවේ ඊළඟට මොකද සිද්ධ වුනේ කියලා. ඉතින් නොවා තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරලා share කරන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එක බලන්න. යෝචෙන් සහ ෆෙන්ෂියන් ස්කයිස්ටාර් කඳුපන්දියට ගිහිල්ලා ඒ තුළ සැඟවිලා තිබුණ අවකාශය විවෘත කරා. ඊට පස්සේ බලාපොරොත්තු නොවූ ආකාරයට මේ දෙදෙනාට හමු වුණා. ස්කයිස්ටාර් කඳුපන්තියෙහි ආධ්‍යාත්මික ශක්තිය ඉතාමත් හොඳින් රැස් තිබුණ සෑහෙන විශාල භූමි ප්‍රදේශයක්. ඉතින් කියන්නත් දෙයක් නෑ, මේ කල්ටිවේට් කරන්නන්ට ඉතාමත් හොඳ ස්ථානයක් වුණා වගේම ජීවත් වෙන්නත් ඉතාමත් ආරක්ෂිත ප්‍රදේශයක් වුණා. මොකද මෙම භූමිය ආවරණය කරලා තියෙන ස්වාභාවික ඩෝ ෆෝමේෂන් එකකින් හින්දා නාවන තාරකා මට්ටමේ දෝසුන් කෙනෙක් මෙම ස්ථානයෙන් පියාසර කරත් ඔහුගේ භෞතික අසටවත් ආධ්‍යාත්මික අසටවත් ෆෝමේෂන් එක හරහා සීතුරු කරලා අභ්‍යන්තරයේ සැඟවිලා තියෙන රාශිගත ලෝකය දකින්න පුළුවන්ුනේ නෑ වගේම දෝෂයෙන් කෙනෙක්ගේ ශක්තියක් නොමැතිව කාටවත්ම මෙම ෆෝමේෂන් එක හරහා බලෙන් ඇතුළු වෙන්න පුළුවන්නෙත් නෑ. මේ වෙනකොට යෝචෙන් කියන්නේ දෝසොන් නාවෙන් තාරකා මට්ටමේ කෙනෙක් වගේම ඔහුගේ ටෙක්නික් සහ නොයකුත් සම්පත් සමග යෝචෙන්ට පුළුවන්කමක් තිබුණා දෝසුන් පස්වනියෝ හයවින් තාරකා මට්ටමේ කෙනෙක් සමග උනස්සලන් කරන්න. ඉතින් කොහොම හරි මේ ස්ථානයේ අපූර්වත්වය දැකපු යෝචෙන් ඊළඟට කරපු දේ තමයි ස්වාභාවික ෆෝමේෂන් එකට අමතරව තවත් ෆෝමේෂන් කීපයක් ඉක්මනින්ම ස්ථාපිත කරලා ගෙවුණු වසර 10 තුල අතිශයින්ම කඩුව ජීවිතයක් ගත කළ ෆෝලිං ස්ටාර් පැවිලියන් එකේ සහෝදරවරුන්ව ඊළඟ මොහොතේම රැස් කරපු එක. වර්තමානයේ වෙනකොට ෆෝලිං ස්ටාර් පැවිලියන් එකේ මුල්ම සමාජිකයන් 33 දෙනාගේ 23 දෙනෙක් විතරයි ඉතුරු වෙලා හිටියේ. සමහර අය සටනවදී මිය ගියා වගේම තවත් අය පැවිලියන් එකට ද්‍රෝහී වුණා. කොහොම නමුත් මේ වගේ දේවල් වලින් නම් කට්ටියගේ මොරාල් එක පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. ඉතුරු වෙලා හිටපු හැමදෙනාම Tamanගේ උපරිම උත්සාහයෙන් ෆෝලිං ස්ටාර් පැවිලියන් එකේ අනාගතයේ උදෙසා එකා වගේ වැඩ කරා. ට්‍රාන්ස්පෝර්ටේෂන් ෆෝමේෂන් එකක් නොමැතිව තවදුරටත් ස්කයිස්ටාර් කඳුපන්තියට මිනිසුන් රැගෙන එන එක කරන්න බැරි වැඩක්. ඒ වගේම ඔබගේ නොයෙකුත් ශිෂ්‍යයන්ට මෙම ස්ථානය ගැන දන්වද්දී ඉතාමත් පරිස්සම් වෙන්න. හදිසි අවස්ථාවකදී මේ තමයි අපගේ අවසාන රැකවරණය වෙන්නේ. ෆෙන්ෂියන් රැස්ව සිටි හැමෝටම යෝචෙන්ගේ චේතනාව දැන්නුවා. කොහොම වුණත් යෝචෙන් නම් පැවිලියන් එකේ වැඩ කටයුතු වලට එතරම් ලොකු අවධානයක් දැක්ුවේ නැතත් හැමෝම ඉතාමත් හොඳින් දැනගෙන හිටියා ෆෝලිං ස්ටාර් පැවිලියන් එක මොනතරම් විශාල වුණත් වැඩක් වෙන්නේ නැහැ. එය අල්ලගෙන තියෙන ප්‍රධාන හරය යෝචෙන් කියලා. මොකද යෝචෙන්ගේ හයි ග්‍රේඩ් පිල් වල ස්ථාවර සැපයම නොමැතිව ඒ වගේම ඔහුගේ රාම්බුවට අනිකුත් ඇල්කමිස්ලාගේ ආකර්ෂණය නොමැතිව මොනතරම් බලවත් වුණත් වැඩක් නෑ. ෆෝලිං ස්ටාර් පැවිලියන් එක දිගටම 3 වෙනි මට්ටමේ බලයක් විදිහට තමයි සැලකන්නේ. ඉතින් මේ ආකාරයට ගෙවුණු වසර 10 තුළ ෆෝලිං ස්ටාර් පැවිලියන් එක අසාමාන්‍ය ලෙස වර්ධනය වෙන්නත් ප්‍රධාන හේතුවක් උනේ බෝන් චිලින් ෆ්ලේම් එක දරන මහද්වීපයේ නම්බර් 1 ඇල්කමිස්ට් යෝචෙන් තමයි. කොහොම හරි අමාරු වසර 10ක් ගත කිරීමෙන් අනතුරුව ලැබුණු මෙම ආරක්ෂිත භූමිය හින්දා ෆෝලිං ස්ටාර් පැවිලියන් එකේ සහෝදරවරුන්ට ඉක්මනින්ම දැනෙන්න පටන් ගත්තා. ඔවුන්ට විවේක ගන්න භූමියක් Tamanටම කියලා නිවසක් ලැබුණා වගේ හැඟීමක්. කොහොම හරි ඇසිපිය හෙන සැනයකින් තවත් අවුරුදු 10ක් ගත වුණා. ඉතින් මේ ගෙවුණු අවුරුදු 10 තුළ ෆෝලිං ස්ටාර් පැවිලියන් එක කොච්චර බලවත් වුණාද කිව්වොත් වින් ලයිට්නින් පැවිලියන් එක, යෙලෝ ස්ප්‍රින්ග් පැවිලියන් එක සහ 10000 සෝඩ් පැවිලියන් එක ආදී වසර 100 ගානක උරුමයක් සහිත පුරාණ බලයන් වලට පවා ෆෝලිං ස්ටාර් පැවිලියන් එකේ ඉක්මන් වර්ධනයත් සමග ඉතාමත් ලොකු පීඩනයක් දැනුණා. මේ හේතුව හින්දා විශේෂයෙන්ම වින් ලයිට්නින් පැවිලියන් එක ෆෝලිං ස්ටාර් පැවිලියන් එක සමග කිහිප විටක්ම ගැටුම් ඇති කරගත්තා. ඉතින් අන්තිමට යෝචෙන් පුද්ගලිකවම වින් ලයිට්නින් පැවිලියන් එකට ගිහිල්ලා තමයි ප්‍රශ්නය සමතයකට පත් කරගත්තේ. කොහොම හරි කාලේ ටිකෙන් ටික ගත වෙලා යනකොට යෝචෙන්ගේ හැඟීම්ද එන්න වෙනස් වුණා. ඔහුට තවදුරටත් Taman ඉපදිච්ච යෝක්ලෑන්ඩ් එකට යන්න විදියක් නැහැ. ඒක නිසා ස්කයිස්ටාර් කඳුපන්තියේ පිහිටි ෆෝලිං ස්ටාර් පැවිලියන් එක සහ ෆෙන්ෂියන් ඇතුළු අනෙක් සහෝදරයෝ තමයි යෝචෙන්ගේ අලුත් පවුල වුණේ. මේ අවුරුද්ද තුල යෝචෙන් බාහිර ලෝකයේ ගවේෂණය කරන්න ඇත්තටම සංචාරය ඇදුනේ නැහැ. නමුත් ඒ වෙනුවට දිගින් දිගටම ස්කයිස්ටාර් කඳුපන්තියේ රැඳී හිටමින් ෆෝලිං ස්ටාර් පැවිලියන් එක දිනෙන් දින ජනාකීර්ණ වන දිහා බලාගෙන ඉන්න ගමන් තව තවත් අලුත් ෆෝමේෂන් ස්ථාපිත කරලා පැවිලියන් එක දිගටම ශක්තිමත් කරා. කොහොම හරි මේ අතරේ එකපාරටම මුළු සෙන්ට්‍රල් ප්ලෑන් එකම කැඹිලා යන විදිහේ විශාල ආරංචියක් පැතිරි වුණා. ලයිට් ෂැඩෝ රේල්ම එක ආපහු විවෘත වෙන්න යන්නේ. හැමෝම හැමතැනම මේ ගැන කතා කරන්න පටන් ගත්තා. ඉතිහාසයේ සඳහන් වන විදිහට ගොඩක් පැරණි උරුමයක් තමයි මේ ලයිට් ෂැඩෝ රේල්ම එක. එහෙම නැත්නම් ආලෝකයේ සහ සෙවණේ රාජධානිය කියන්නේ.
කොහොම හරි මේ සෑම අවුරුදු 500ක් අතර කාලයකදී එක් වතාවක් බාහිර ලෝකයට විවෘත වෙලා ආයමත් කලින් තිබුණ ශුන්‍යයටම ගොස් නැති වෙලා යනවා. පුරාණ කාලයේ දෝචී මහද්වීපයේ පහළ වෙච්ච ආලෝකය සහ අන්ධකාරයේ බලය පාදයට වටහාගත්ත අසම සම දෝදී කෙනෙක් විසින් නිර්මාණය කරපු දෝදී අවකාශයක් තමයි මේ ලයිට් ෂැඩෝ රේල්වේ කියන්නේ. පසු කාලයකදී එම දෝදී මහද්වීපයෙන් නැති වෙලා යාමෙන් අනතුරුව ලයිට් ෂැඩෝ රේල්වේ එක ශුන්‍යයෙන් ශක්තිය ඇදගෙන ඒටම ආවේනික ආධ්‍යාත්මිකත්වයක් ගොඩනගාගෙන තියෙනවා. කොහොම හරි මේ රැඳිලා තිබුණ පොයින්ට් එකේ යම්කිසි ශුන්‍ය අවකාශීය නීතියක් නිසා තමයි යම් කාලයකදී ලයිට් ෂැඩෝ රේල්වේ එක තාවකාලිකව බාහිර ලෝකයට විවෘත වෙන්නේ. ඉතින් මේ විදිහට කාලයකට වතාවක් විවෘත වන ආලෝකය සහ අන්ධකාර භූමියේ විශේෂත්වය තමයි මේ තුළ කාලයක් තිස්සේ තැන්පත් වෙලා තියෙනවා දෝදීලාගෙන් පැවත එන මිලකළ නොහැකි ඉතාමත් වටිනා නිදානයන් විශාල ප්‍රමාණයක්. ඒ අනුව මේ වයින් එකක් හරි කාට හරි ලබා ගන්න පුළුවන් වුණොත් ඒම විතරක් ප්‍රමාණවත් වෙනවා අදාළ පුද්ගලයාට යම්කිසි භූමි ප්‍රදේශයක Tamanගේ අංශක පතුරවන්න. මේ අනුව කියන්නත් දෙයක් නෑ ලයිට් ෂැඩෝ රේල්වේ එක විවෘත වන හැම අවස්ථාවකදීම මහද්වීපයේ හතර කොණින්ම බලවත් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් එනවා මේ අවකාශය ගවේෂණය කරලා කුමකෝ ලාභයක් ලබා ගන්න. චෙන් සහෝදරයා අපිට මේ අවස්ථාව මගහැර ගන්න බෑ. අර්ධ උදකලාව කාලය ගත කරමින් සිටි යෝචෙන්ව හොයාගෙන ගිය ෆ්‍රැන්සියන් ඉක්මනින්ම ඔහුට මෙම ලයිට් ෂැඩෝ රේල්වේ එක හා සම්බන්ධ තොරතුරු පැවසුවා. අවුරුදු 810කට කලින් අවසන් වතාවේ ආලෝක සෙවණේ රාජධානිය විවෘත වුණාම සමහර මිනිසුන් ස්වර්ගයේ කල්දේරම් දෙකක් දැකලා තියෙනවා. ඉන් එකක් තද කළු පාටයි වගේම අනෙක් එක ආලෝකය විකිරණය කරමින් තිබිලා තියෙනවා. ඉතින් මේ කල්දේරම් දෙක තමයි ලයිට් ෂැඩෝ රාජධානිය මූල ශක්තියින් වෙන්නේ. මේ වසරේ නම් අනිවාර්යෙන්ම ඇල්කමිස්සා විශාල ප්‍රමාණයක් මෙම කල්දේරම් දෙක සොයාගෙන ඒවි. ෆ්‍රැන්සියන් කිව්වා. ඇල්කමිස්ට් කෙනෙක්ගේ ලොකුම හිණයක් තමයි Tamanටම කියලා හෙවනි ෆ්ලේම් එකක් ලබා ගන්න එක. ඒ වගේම ස්වර්ගීය කල්දේරමක් කියන්නේත් ඇල්කමිස්ට්ලා මොනවටත් වඩා ගේ කරන දෙයක් තමයි. මේ අනුව යෝචෙන්ටත් ඒ එලෙසම තමයි ඔහුගේ පිරිෆාන් කිරීමේ සාර්ථකත්වය දැනටමත් ඉතාමත් ඉහළයි. නමුත් යෝචෙන්ට ඇත්තම ඩිවානි කල්දේරමක් හම්බුනොත් සමහර විට ඔහුගේ සාර්ථකවීමේ සම්භාවිතාවේ ආසට අභියෝග කිරීමක් දක්වා වැඩි විය හැකියි. මේ අනුව ෆ්‍රැන්සියන් කියන දේවල් හැම එකක් ගැනම යෝචෙන් සාවධානව අසා සිටියා. එම කළුපාට කල්දේරම නම් මගේ බෝන්චිලින් ෆ්ලේම් එකත් සමග ඉතාමත් හොඳින් ගැලපේවි. යෝචෙන් කල්පනා කරන්න වුණා. ඒක නිසා මේ වගේ අවස්ථාවක් කොහොමද මගහැර ගන්නේ? මීට අමතරව ලයිට් ෂැඩෝ රේල්වේ එක හා සම්බන්ධව වැදගත්ම දේ උනේ ඒටම ආවේනික විශේෂිත නීති රීතීන්. ඒ අනුව දෝසුන් මට්ටමට පහළ කෙනෙක්ට විතරයි ආලෝක සෙවණැලි මන්දිරයට ඇතුළු වෙන්නවත් පුළුවන්කමක් තිබ්බේ. තවද කටකතාවලට අනුව දෝසොන් මුදුන් මට්ටමේ කෙනෙක්ට විතරයි අඳුරු සෙවණැලි රාජධානියේ සැබෑම උරුමය ලබා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි මාස භාගයකට පස්සේ යෝචෙන් සහ ෆ්‍රැන්සියන් චින්ෂාන් නගරයට ආවා. ඉතින් ඒ වෙද්දී ඔවුන්ට දකින්න පුළුවන් උනේ හැම තැනම සන්ධ්‍යාවක්සිය දිස්සුන ආකාශය සහ ආලෝකය සහ අන්ධකාරය එකිනෙක ගැටෙමින් අවට පරිසරයේ ඇති කර තිබුණ අමුතු සමතුලිතතාවයක්. චින්ෂාන් කියන්නේ සාමාන්‍යයෙන් කුඩා නගරයක් වගේම මේ සිටි ශක්තිමත්ම පුද්ගලයා වුණේ දාදෝෂී මට්ටමේ කෙනෙක්. කෙසේ හෝ නුදුරේදීම ලයිට් ෂැඩෝ රේල්වේ එක මෙම ප්‍රදේශයෙන් විවෘත වන බවට ආරංචිය පැතිර යාමත් සමග බලවත් එක්ස්පර්ට්ලා විශාල ප්‍රමාණයක් දිනෙන් දින මෙම ස්ථානයට වැල නොකැඩී ආපු හින්දා චින්ෂාන් නගරේ සාමය නම් තවදුරටත් තිබුණේ නැහැ. කොහොම හරි අයිසිරිව වැලිය එක, බර්නිං ෆ්ලේම් වැලිය එක, 10,000 සෝන් පැවිලියන් එක, වින් ලයිට්නින් පැවිලියන් එක සහ යෙලෝ ස්ප්‍රින්ග් පැවිලියන් එක තමන්ගේ දෝසූන් එක්ස්පර්ට්ලා පවා අරගෙන ඇවිත් තිබුණා. ඉතින් යෝචෙන් සහ ෆ්‍රැන්සියන්ද චින්ෂාන් නගරයට එනකොට මේ දෙන්නවත් පිළිගන්න කට්ටිය දැනටමත් ලෑස්ති වෙලා හිටියා. චෙන් සහෝදරයා මෙයා තමයි චින්හි. චින්ෂාන් නගරේ ස්වාමියා වගේම අපේ ෆෝලිං ස්ටාර් පැවිලියන් එකේ බාහිර සමාජිකයෙක්. ෆ්‍රැන්සියන් යෝචෙන්ට චින්හිව අඳුනලා දුන්නා. මේ අටහත් පාත් නිලධාරියා මණ්ඩල ප්‍රධානීට ආචාර කරනවා. මෙහෙම කියපු චින් ප්‍රධානී ඊළඟ මොහොතේ යෝචෙන් සහ ෆ්‍රැන්සියන් ඉදිරිපිට තන ගහලා වැඳ වැටුණා. ඔබ නැගිටලා කතා කරන්න. යෝචෙන් ඔළුව බනමින් කිව්වා. හැන්ෂාන්ෂාන්ව හොයන්න අවශ්‍ය නිසා මේ දෙදෙනා ෆෝලිං ස්ටාර් පැවිලියන් එක බොහෝ බාහිර බලයන් වෙත ව්‍යාප්ත කරා. මේ අනුව ඔවුන් චින්ෂාන් නගරය වගේ කුඩා දුරස්ත නගරයක්වත් නොසලකා හරියේ නෑ. මේ අටත් නිලධාරියා නිර්භීත වන්නේ නෑ. ශින්හිගේ ඇස්වල ෆෝලිං ස්ටාර් පැවිලියන් එක කියන්නේ දිව්‍යමය සංවිධානයක්. ඉතින් ඒකේ ප්‍රධානියා යෝචෙන් කියන්නේ ඔහුට නිකන් දෙවියෙක් වගේ කෙනෙක්. මීට අමතරව දැන් වෙනකොට එක්ස්පර්ට්ලා විශාල ප්‍රමාණයක් චින්ෂාන් නගරයට ඇවිල්ලා තියෙන හින්දා නගරයේ හැමතැනම අවුල් වියපුල් වෙලා තියෙන්නේ. ඒක නිසා චින්හිට තමන්ව බේරගන්න අවශ්‍යයි නම් ඔහුට දිගටම ෆෝලිං ස්ටාර් පැවිලියන් එකට ඇලිලා ඉඳගෙන එහි ආරක්ෂාව ලබා ගන්න වෙනවා. ප්‍රධානීතුමා කිව්වා නේද නැගිටින්න කියලා. එහෙනම් ඉතින් නැගිටින්න.
ෆෙන්ෂියන් ඔහුගේ අත්ලබාලා චින්හිව නැගිටෙව්වා අපිට ඉන්න නවාතනක් සූදානම් කරලා තියෙන්නේ ඊට පස්සේ ඔහු ඇහුවා. ඉතින් මේ වෙලාවේ චින්හිට කට උත්තර නැති වුණා. පස්සුව ඔහු කිව්වා මම මණ්ඩප ප්‍රධානීට ඉන්න නවාතරක් සූදානම් කරා නමුත් ඒක 10,000 සෝට් පැවිලියන් එක කට්ටිය විසින් අල්ලගත්ත කියලා. දසදාසා කසිපත් මණ්ඩපය අපි ගිහින් බලමු. යෝචෙන් වෙනසක් නොපෙන්වා හිනා වුණා. 10,000 සෝට් පැවිලියන්නේ කියන්නේ සෙන්ට්‍රල් පෑන්වල ගොඩක් ප්‍රසිද්ධ වගේම ගොඩක් පෞරාණික බලයක්. නමුත් ෆෝලිං ස්ටාර් පැවිලියන් එක මොන බලයකටවත් මුහුණ දෙන්න බිය වුණේ නෑ. කොහොම හරි මවුන් යන අතරමඟ බලවත් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් හමු වුණා. හැබැයි පුදුමයකට වගේ තාමත් මෙම ස්ථානයේ දෝසුන් කෙනෙක් ඉන්නවා යෝචෙන් දුටුවේ නෑ. වාර්තා වෙලා තියෙන ආකාරයට ලයිට් ෂැඩෝ රේල්ම එක විවෘත වුණාම මයිල 100ක් දුරට ඉන් ආධ්‍යාත්මික ශක්තිය නිකුත් වෙනවාලු. කොහොම හරි මෙමගින් දෝසූන් ලෙවල් එකට පහළ මට්ටමේ අයට බලපෑමක් සිද්ධ නොවුණත් මෙම බලයට අවුන දෝසූන් ලෙවල් එකේ අයව හරියට නිකන් ඔවුන්ගේ ඇඟ මතට විශාල කන්දක් කඩන්වට වගේ සම්පූර්ණයෙන් මෙයටපත් කරනවාලු. මෙය තමයි එම ස්ථානය. චින්හි අත දියු කරමින් ඉතාමත් අලංකාර නිවාසයක් පෙන්නවා. ඊට පස්සේ යෝචෙන් සහ ෆෙන්ෂියන් ඉදිරියට ගියා. එතකොට ඔවුන් දැක්කා ගේට්ටුව ඉස්සරහා ඉන්නවා කළු රෝප් ඇඳගත්ත මිනිසුන් 4 දෙනෙක්. ඒ වගේම ඔවුන්ගේ පිටේ දිග අසිපද්ද රැඳිලා තිබුණා. ඔයා ආයෙත් ආවද? කයිනොත් කිව්වනේ ආව වැඩේ කරගත්ත ගමන් අපි යනවා. ඉතින් යද්දි ඔබටත් සාධාරණ ගාණක් දෙන්නම්. මේ සර්ලා දෙන්න. දසදහසක් අසිපත් මණ්ඩපයේ සමාජිකයන් මෙම ස්ථානයේ විවේක ගන්නවා. ඒක නිසා අද අමුත්තා නොපිළිගන්නේ නෑ. ගේට්ටුව මුර කරමින් සිටි 10,000 සෝට් පැවිලියන් එකේ එක් ශිෂ්‍යයෙක් මුලින්ම චින්හි දිහාවට හැරිලා කෑ ගහලා පසුව යෝචෙන්ටයි ෆෙන්ෂියන්ටයි එහෙම කිව්වා. ඉතින් මේ වෙලාවේ යෝචෙන් වෙනසක් නොපෙන්වා හිනා වුණා. අද මමත් අමුත්තන් පිළිගන්නේ නෑ. ඒක නිසා ඔබලාට කරුණාකරලා පිට වෙන්න පුළුවන්ද? යෝචෙන් මේ පවසල ඉවර වෙනවත් සමගම වචනයක්වත් නොකියූ ෆෙන්ෂියන් ඔහුගේ අත් ලැබෙනවා. ඒත් එක්කම විශාල සුනගක් හමලා 10,000 සෝට් පැවිලියන් එකේ ශිෂ්‍යයන් 4 දෙනාම විසික් කර දැම්මා. අන්තිමේදී මේ කට්ටිය ඔවුන්ට පිටුපසින් තිබූ ගේට්ටුවේ වෙල්ල තමයි නතර වුණේ. දසදහසක් අසිපත් මණ්ඩපේ අසිපත් පුත්‍රයා ඉන්නවද? යෝචෙන් සහ ෆෙන්ෂියන් කෙලින්ම යාඩ්ඩකට ගියා. හැබැයි එලෙස ගිය විට මේ දෙන්නා දුටුවේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ කාලකන්ණි දර්ශනයක්. යාඩ් එක පුරාම දසදහසක් අසිපත් මණ්ඩපේ ශිෂ්‍යයන් දුසිමක් විතර රැඳිලා හිටියා. හැබැයි ඔවුන්ගෙන් බොහොමයක් දෙනාගේ අතක් හෝ කකුලක් නැතිව තිබුණා වගේම ඔවුන් ඉතාමත් ශෝකජනක මූණින් යුක්තව මල්සිරුරු එකට ගොඩගස්මින් සිටියා. ඉතින් මේ දර්ශන වලින් පෙනී යන්නේ 10,000 සෝට් පෙවිලියන් එක ලොකු ව්‍යසනයකට මුහුණ දීලා තියෙන බවයි. කොහොම හරි මේ මොහොතේම ඇතුළතින් හුණගක් හැමුවා. ඒත් සමගම තම පිටේ කඩුවක් රඳවාගත්තේ මැදිවිය පුද්ගලයෙක් එළියට ආවා. ෆෙන්ෂියන් ඔබ 10,000 සෝල්ට් පෙවිලියන් එකේ භූමියට බලෙන් ඇතුළු වෙන තරම් නිර්භීතයිද? ඔහු ඇහුවා. අසිපත් පුත්‍රයා මං හිතන්නේ ඔබ තමයි ෆෝලිං ස්ටාර් පැවිලියන් එකට අයිති භූමියක් බලෙන් අල්ලගත්තේ. ෆෙන්ෂියන් සීතල ලෙස කිව්වා. ඔබට සටන් කරන්න අවශ්‍යයි නම් එන්න. නිකන් බොරු කියන්න ඕනේ නෑ. අසිපත් පුත්‍රයා මෙහෙම කියලා ඉවර වෙනවත් සමගම මෙතෙක් වෙලා නිශ්ශබ්දව සිටි යෝචෙන් එකපාරටම කතා කරා. පොඩ්ඩක් ඉන්න. ඔබලා හැමෝම යින්9 විෂකෘමියාගේ විෂ බිජු වලින් ආසාදනය වෙලා ඉන්නේ. ඔබ තව එකපාරක් හරි දෝචී භාවිතා කරොත් ප්‍රතිඵලය ඉතාමත් දරුණු වේවි. ඔහු කිව්වා. ඔබ කොහොමද යින්9 විෂකෘමියා ගැන දන්නේ? 10,000 සෝට් පැවිලියන් එකේ ශිෂ්‍යයන් හැමෝගෙම හැඟීම් ඉක්මනින්ම වෙනස් වුණා. ඔවුන්ට මෙතරම් අබැද්දයක් උනේ ඇත්තටම යින්9 විෂකෘමියා හින්දා තමයි. නමුත් උගේ බිජු හැමෝම දන්නවා යින්9 විෂකෘමියාගේ කීටයන් කොතරම් භයානකයිද කියලා. මෙම කීටයන් මුලින්ම ධාරකයාගේ ශරීරයට සම්බන්ධ වෙලා ඉන් අනතුරුව පරණත වුණාට පස්සේ මොවුන් ධාරකයාගේ මොලේ ගිල ගන්නවා. ඉතින් ඊට පස්සේ තමයි මෙම කීටයන් කපටි වගේම දරුණු වැඩේ පටන් ගන්නෙ. ඒ අනුව ධාරකයාගේ මොලේ ගිලීමෙන් අනතුරුව මෙම කීටයන් ඉක්මනින්ම ශරීරයේ අනිත් කොටස් ආහාරයට ගන්නේ නැහැ. නමුත් මොවුන් කරන්නේ ධාරකයාගේ ශරීරය භාවිතා කරලා අනෙක් මිනිස්සුන්ට තව තවත් කරදර ඇති කරන එක. ඒක වෙන්න බෑ. අපි අපේ ශරීරවල මකර ආත්ම ලුණු ආලේප කරා. ඒක නිසා කොහොමද කීටයන් ආසාදනය වෙන්නේ? අසිපත් පුත්‍රයා ඇහුවා. ඔව් ඔයා කියන්නේ ඇත්ත තමයි. හැබැයි ඒ දෝසුන් මට්ටමේ මකරජී සුළු ප්‍රමාණයක් සහිත යින්9 විෂකෘමියෙක් නම් ඌට විරුද්ධව මකරාත්ම ලුණු කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මට වැඩක් නැහැ ඔයා මාව විශ්වාස කරත් නැතත්. යෝචෙන් මුලින් hina වෙලා පසුව වෙනසක් නොපෙන්වා පැහැදිලි කරා. අසිපත් පුත්‍රය මේ තමයි අපේ මණ්ඩප ප්‍රධානී ග්‍රෑන්ඩ් මාස්ටර් යෝචෙන්. මේ අවස්ථාවේ තමයි ෆෙන්ෂියන් මුලින්ම යෝචෙන්ව 10,000 සෝට් පැවිලියන් එකට හඳුන්වලා දුන්නේ. කොහොම හරි දැන් නම් අසිපත් පුත්‍රයාගේ හැඟීම් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මොනවා මධ්‍යම ප්‍රදේශයේ නම්බර් 1 ඇල්කමිස්ට්? කලින් අපි ආචාර්යශීලී වුණේ නෑ. අපිට සමා වෙන්න. මට දැනගන්න පුළුවන්ද ග්‍රෑන්ඩ් මාස්ටර් කාප මේ විස බිජු ඉවත් කරන ක්‍රමයක් තියනවද කියලා? අසිපත් පුත්‍රයා ඇහුවා. මකර චී සහිත විස බිජු වලට විරුද්ධව පිල් වලින් වැඩක් නෑ.
නමුත් ඔබට පුළුවන් නම් සීතල තඩාග නිම්නයකට ගොස් ඒතුර ගීලා ඉන්න එමගින් ඔබට කීට බිජුවත් කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ පිල් බෝතලත් අරගන්න. ඔබ තඩාගේට බහින්න කලින් මේ පිල් භාවිතා කරොත් දවස් 3ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ආස්වාදනය ඉවත් කරගන්න පුළුවන්. මෙහෙම කියපු යෝචෙන් තමන්ගේ අතේ තිබ්බ පිල් බෝතලයක් අසිපත් පුත්‍රයාට විසික් කරා. කොහොම හරි අසිපත් පුත්‍රයා දැනගෙන හිටියා විස බිජු ඉවත් කරන්න අනිවාර්යෙන්ම යෝචෙන් ගාව තවත් ක්‍රම තියෙනවා කියලා. නමුත් යෝචෙන්ට අවශ්‍ය දසදහසක් අසිපත් මණ්ඩපය චින්ෂා නගරයෙන් ඉවත් කරන්න බව අසිපත් පුත්‍රයාට තේරුණා. කොහොම වුණත් ඔහු යෝචෙන්ට හිතින් ගොඩක් ස්තුති කරා. නිකමට හරි සංගවිච්ච අනතුර ගැන යෝචෙන් දැනගත්තේ නැත්නම් ප්‍රතිවිපාක ඉතාමත් දරුණු වෙන්න තිබුණා. ඔබතර මග්නාපුරුයි. අපි දැම්ම පිට වෙන්නම්. අන්තිමේදී අසිපත් පුත්‍රයා යෝචෙන්ගෙන් පිල් බෝතලය අරගත්තා. ඉතින් පැය කාලයකට පස්සේ මලමිනි සියල්ලම ඉවත් කරගත්ත 10,000 සෝඩ් පැවිලියන් එකේ ශිෂ්‍යයන් හැමෝම තවත් මොහොතක්වත් පමා නොවී ඉක්මනින්ම පිටත් වෙලා ගියා. මේ අතරේ ෆ්‍රෙන්ච්ලෑන්ඩ් යෝචෙන්ගෙන් ඇහුවා චෙන් සහෝදරයා එය සුව කරන්න පුළුවන් සීතල තඩාග නිම්නයෙන් විතරද කියලා. නෑ එය පොඩි බොරුවක්. අර පිල් විතරක් ප්‍රමාණවත් මේ සම්පූර්ණයෙන්ම සුව කරන්න. යෝචෙන් hina වෙලා කිව්වා. හා ඔවුන් ඔය අපු එක නම් ඇත්තටම හොඳයි. අසිපත් පුත්‍රයා දෝසොන් නාවන මට්ටමේ කෙනෙක්. ඒක නිසා ඔහු බලවත් ප්‍රතිවාදියෙක් වෙනවා. යෝචෙන්ද ෆ්‍රෙන්ච්ලෑන්ඩ් කියපු දෙයට එකඟ වෙමින් ඔළුව වැනුවා. නමුත් ඔහු කීයටවත් අසිපත් පුත්‍රයාට බිය වුණේ නම් නෑ. තමන්ට දෝසුන් ක්ලාස් එකෙන් පහළ ඕනෑම කෙනෙක් සමග සරන් කළා දිනන්න පුළුවන් කියලා යෝචෙන්ට මේ වෙනකොට 100% සාතිකයි. කොහොම හරි ඊළඟ දවසේ චීන්හි යෝචෙන්වයි ෆ්‍රෙන්ච්ලෑන්ඩ්වයි ලයිට් ෂැඩෝ රේල්ම් එකෙහි පිවිසුම් දොරටුව වෙත අරගෙන ගියා. ඉතින් ඒ වෙනකොටත් එම ස්ථානයේ බලවත් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් රැඳිලා හිටියා වගේම මොවුන්ගෙන් දුර්වලම පිරිස උනේ දෝපැන් මට්ටමේ අය. හා ෆ්‍රෙන්ච්ලෑන්ඩ් ඔයත් ආවද? හදිසියෙම තුන්දෙනෙක්ගෙන් යුත් දෝසොන් කණ්ඩායමක් යෝචෙන් සහ ෆ්‍රෙන්ච්ලෑන්ඩ් දිහාවට ඇවිදන්න ආවා. ඉතින් මොවුන් තුන්දෙනාට තිබුණේ රාක්ෂයෙක් වගේ බාහිර පෙනුමක්. ඒක නිසා මොවුන්ව අනිවාර්යෙන්ම කැතයි කියන්න පුළුවන්. කෙසේ නමුත් මොවුන්ගේ හැම කාන්තාවන්ගේ වගේ හිමසුදු පාට වුණා වගේම මොවුන්ගේ ඇස්වලින් ආත්මයන් සොරකම් කිරීමට හැකි වසංකාරී බලයක් සහිත ආධ්‍යාත්මික රැල්ලකුත් නිකුත් වුණා. කොහොම හරි ඒකෙන් කියවෙන්නේ මේ තුන්දෙනාම රාක්ෂසී පුහුණු වෙලා තියෙන බවයි. 3 ස්ක්‍රෝපියන් ඩෙවිල් ගෝස්ට් ඔබලා තුන්දෙනා මෙහෙට එන්න තරම් නිර්භීතයි. ෆ්‍රෙන්ච්ලෑන්ඩ්ගේ මුහුණ තද වුණා. හා අන්තිම වතාවේ අපි ඔබට පරාද උනේ අපේ කල්ටිවේෂන් එක තීරණාත්මක මොහොතකට ඇවිල්ලා අපිට අපේ බලයන් සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය කරන්න බැරි වෙච්ච හින්දා. හැබැයි මේ වතාවේ නම් හා 3 ස්ක්‍රෝපියන් ඩෙවිල් ගෝස්ට් තුන්දෙනා ෆ්‍රෙන්ච්ලෑන්ඩ් පහර දෙන සූදානම් වුණා. නමුත් ඒ මොහොතේම මොවුන්ගේ බැල්ම යෝචෙන් දිහාට වැටුණා. ඊට පස්සේ කවදාවත් නැති විදිහට මේ තුන්දෙනා ඉක්මනින්ම තැතිගත්තා. හත්වන තාරකා මට්ටමේ දෝසොන් ශක්තියෙන් සහ මේ තුන්දෙනා පුහුණු වුණ විශේෂ එබිකම් කිරීමේ තාක්ෂණයන්ගෙන් පවා මොවුන්ට යෝචෙන් හරහා සීතුරු කරන්න බැරි වුණා. කොහොම හරි මේ වෙලාවෙම යම් පුද්ගලයෙක් යෝචෙන්ව අඳුරගත්තා. ඒත් සමගම දෝසොන්ලාගෙන් හැදුන කණ්ඩායමක් ඉක්මනින්ම යෝචෙන් දිහාවට පියාඹගෙන ආවා. හා හැමෝම මම මොහුව හඳුන්වලා දෙන්නම්. මේ තමයි යෝචෙන් මධ්‍යම ප්‍රදේශයේ නම්බර් 1 ඇල්කමිස්ට්. ඉතින් මේ වෙලාවේ පැමිණි හැම දෝසොන් කෙනෙක්ම යෝචෙන්ට අත් දෙක එකතු කරලා ආචාර කරා. මධ්‍යම ප්‍රදේශයේ නම්බර් 1 ඇල්කමිස්ට් කෙන යෝචෙන්ගේ තනතුරු නාමයම විතරක් හොඳටම ප්‍රමාණවත් වුණා ඔහුට හැමෝගෙම ගෞරවය දිනා ගන්න. කෙසේ හෝ මේ බලාපොරොත්තු නොවූ අවස්ථා මාරුවත් සමග හදිසි වෙලා පහර නොදුන්නාට සතුටු වෙමින් 3 ස්ක්‍රෝපියන් ඩෙවිල් ගෝස්ට් නිශ්ශබ්දව පසුබැස්සා. එහෙම නැතිනම් යෝචෙන්ගේ එක අනකිරීමකට පුළුවන්කම තිබුණා මේ තුන්දෙනාව සම්පූර්ණයෙන්ම ඉවරක් කළා දාන්න. යෝචෙන්ද වෙනසක් නොපෙන්වා hina වෙමින් අත් දෙක එකතු කරලා හැමෝටම ආචාර කරා. හැබැයි ඔහු දැනගෙන හිටියා මහද්වීපයේ නම්බර් 1 ඇල්කමිස්ට් කියන තනතුරු නාමය සම්පූර්ණයෙන්ම හිස් සහ අර්ථ විරහිත දෙයක් බව. මොකද සෙන්ට්‍රල් ප්ලෑන් වල සහ දෝචි මහද්වීපයේ ඔහුට වඩා ශක්තිමත් ඇල්කමිස්ට්ලා ඕන තරම් ඉන්නවා. නමුත් ඔවුන් බොහොම කලාතුරකින් තමයි බාහිර ලෝකයේ සමග සම්බන්ධතා පවත්වන්නේ. කෙසේ නමුත් යෝචෙන් තමන්ගෙන් පිල් ඉල්ලගෙන ආපු කාත් සමගවත් වැඩි කරදර උනේ නැහැ. තමන්ගේ මූඩ් එක හොඳයි නම් යෝචෙන් ඔහු වෙනුවෙන් සෑහෙන මාංශයක් දාලා අවශ්‍ය පීස් රිෆන්ඩ් කරා. මේ නිසා යෝචෙන්ගේ නම්බර් 1 ඇල්කමිස්ට් කියන නාමය හැමෝම අතර ටිකෙන් ටික වර්ධනය වුණා. මේ වතාවේ මට ඔබලා හැමෝගෙන්ම එක උදව්වක් ඉල්ලන්න තියෙනවා. ඔබලාට ඇල්කමිස්ට් සම්බන්ධ මොන හරි දෙයක්. ඒ කියන්නේ ටෙක්නික් එකක් බෙහෙත් කල්ලේරමක් එහෙම නැත්නම් කුමක් හෝ බෙහෙත් වට්ටෝරුවක් හම්බුනොත් මම යෝචෙන් ඒවා හුවමාරු කරගන්න කැමතියි. හා අපි ඇල්කමිස්ට් නෙමෙයි. ඒක නිසා අපිට ඒ වගේ දෙයක් හම්බුනොත් අනිවාර්යෙන්ම හුවමාරු කරගන්න විතරයි පුළුවන්. කොහොම නමුත් රැස්ව සිටි දෝසොන්ලාගෙන් කිහිප දෙනෙක් ඇරෙන්න අනෙක් අය යෝචෙන් පැසු දෙයට එකග වුණත් යෝචෙන් දැනගෙන හිටියා තමන්ට පිටායව විශ්වාස කරන්න බෑ. ඒක නිසා තමන්ගේ වාසනාව තමන්ම හොයාගන්න ඕන කියලා. යෝචෙන් මන් නම් කවදාවත් හිතුවේ නෑ ඔබට දෝසොන් කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියලා. බලාපොරොත්තු වුණා වගේම
හෙවන්නි ෆ්ලේම් එකක් ලබාගත්තාම වාසි ගොඩක් හම්බෙනවා. මොකද ඔබ තාමත් හැන් සහෝදරිය හොයනවද? හදිසියෙම හීලෑසිනහවක් නැගුණා. මූගූ යෝචන්ගේ මූුණේ හැඟීම් තරමක් වෙනස් වුනා. පසුව තමන්ගේ තිවුණු බැල්ම යොමු කළ යෝචන් එක් පුද්ගලයෙක් දිහා බැලුවා. ඉතින් මේත් සමගම කළු ලෝගෝකින් සැරසුන දේශ සාගත මැතිවිය පුද්ගලයෙක් ඉදිරියට ඇවිදන්නවා. තමන්ගේ ගුරුවරයාට ද්‍රෝහි වෙච්ච පුද්ගලයා ෆ්‍රෙන්ෂියන් තරහෙන් කිව්වා. හා මම කයනුත් ඔබට කිව්වනේ අර හංශංශාන්ගේ අතුරුදාන් වීමට මගේ සම්බන්ධයක් නෑ කියලා. ඔබ මොනවා හිතුවත් වැඩක් වෙන්න නෑ. ඇය තමයි මගේත් ගුරුවරිය. එහෙම නේද? කනිෂ්ඨ ශිෂ්‍ය යෝචෙන් මූගූ කිව්වා. මට ඔබ වගේ වැඩිමහල් සහෝදර ශිෂ්‍යයෙක් නෑ. ඒ වගේම හැන් සහෝදරී කවදාවත් ඔබව ඇගේ ශිෂ්‍යයෙක් විදියට පිළිගත්තෙත් නෑ. මූගූගේ සමච්චල් කිරීම යෝචෙන්ට තවදුරටත් ඉවසන් ඉන්න බැරි වුණා. හොඳයි, කැමති දෙයක් හිතාගන්න. නමුත් ඔබගේ ෆෝලිං ස්ටාර් පැවිලියන් එක මට කරදර කරන එක නවත්තන්න ඕනේ. මම දැනටමත් 7 වන මට්ටමේ ඇල්කමිස්ට් කෙනෙක් වගේම දෝසොන් කෙනෙක්. ඔබ හිතනවාද මට මගේ ගුරුවරයා විදියට කාන්තාවක් අවශ්‍යයි කියලා? මූගූ මෙහෙම කියලා ඉවර වෙනවත් සමගම කලින් අවස්ථාවේදී යෝචෙන්ට පිළිතුරු නොදුන් දෝසොන්ලා සියලු දෙනාම ඔහු පිටුපසින් සිටගත්තා. ඉතින් මේ මූගූ කියන්නේ යෝචෙන් පූජනීය පිල්නගරයට එන්න කලින් පිල්ටව එකෙහි අධ්‍යාපනය ලබපු පිස්සදෙන් දක්ෂතාවයක් තිබුණ ශිෂ්‍යයෙක් වුණා වගේම එක් වතාවකදී මොහු තමන්ගේ ගුරුතුමිය විදිහට හැන්ෂාන්ෂාන්ට ඔහුගේ ගෞරවය පුද කරලා තිබුණා. කොහොම හරි පසු කාලයකදී මළමිනි භාවිතා කර බෙහෙත්‍රැව රිෆන් කරන උත්සාහ කරපු හින්දා මූගුව හැන්ෂාන්ෂාන්ගේ කෝපරේට් ලක් වෙලා පසුව පිල්ටවගේ නිරපල් දාලා තියෙනවා. ඒක නිසා මේ ලෝකයේ හැන්ෂාන්ෂාන්ට වැඩියම වෛර කරන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා තමයි මූගූ. කොහොම හරි තමන් විසින්ම පුහුණු වෙන පමණක් මූගුවට පුළුවන් වුණා දෝසොන් කෙනෙක් සහ 7 වන මට්ටමේ ඇල්කමිස්ට් කෙනෙක් වෙන්න. නමුත් මූගුවට පුළුවන් වුණා නම් දිගටම පිල්නගරේ ඉඳගෙන කුඩා පිල්ටවයකට ගිහිල්ලා කල්ටිවේට් කරන්න. අද වෙනකොට මොහු මොන මට්ටමකට ළඟා වෙලා ඉඳිද කියන කාටවත් බෑ. කොහොම හරි මේ ආකාරයෙන් නොයෙකුත් හේතුන් හින්දා හැන්ෂාන්ෂාන් කෙරෙහි මූගූ තුළ ඇති වෛරය සමහර විට ඔහුගේ ඇටමිදුළු දක්වාම කිලා බැහැ තියෙන පුළුවන්. නමුත් ගෙවුණු වසර 10 තුළ ෆෝලිං ස්ටාර් පැවිලියන් එක මූගූ ගැන දිගින් දිගටම පරීක්ෂණ කළ තහවුරු කරගත්තා. හැන්ෂාන්ෂාන්ගේ හදිසි අතුරුදහන් වීමට මූගූගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඉතින් මෙම පීඩාකාරී වාතාවරණයේ මැද්දේ එකපාරටම ලයිට් ෂැඩෝ රේල්ම් එකෙන් විශාල ශබ්දයක් නිකුත් වුණා. ඒත් සමගම ආලෝකය සහ අන්ධකාරය එකට එකතු වෙලා හැමෝම ඉදිරිපිට ගේට්ටුවක් මතු වුණා. එහෙනම් අන්තිමේදී පුරාණ දෞදී මන්දිරය විවෘත වුණා. තත්පරයකට හැමෝගෙම අවධානය ලයිට් ෂැඩෝ රේල්ම් එක විවෘත වන දිහාවට යොමු වුණා. ආලෝකය සහ සෙවණයි නිදහස් වීමත් සමග නිතර ඇති වුණ වෙනස් වීම නිසා සෑම වර්ගයකම වගේ විවිධ වූ අවරාවන් නිකුත් වුණා. ඒ අනුව මින් සමහරක් දැවෙන උණුසුම් වුණා වගේම අනෙක් ඒවා හිම සීතල වුණා. හැම වතාවකම ආලෝකය සහ අන්ධකාරය වෙනස් වුණාම ඔබ ඇතුළු වන ස්ථානත් වෙනස් වේවි. රැස්ව සිටි පිරිසෙන් කවුරු හරි කෙනෙක් කිව්වා. ඒක නම් ඇත්තටම හොඳ ආරංචියක් තමයි. මේත් සමගම දෝසොන් මට්ටමට පාලින් හිටි දෝ හුවන්ලාගේ සහ දෝ ෆැන්ලාගේ මනස තරමක් නිදහස් වුණා. කොහොම හරි ඊළඟ මොහොතේ සීතල ලෙස hina වුණ මූගු තමන් අරගෙන ආපු දෝසොන් 4 දෙනා සහ දෝ හුවන් 10 දෙනා අරගෙන දෞදී මන්දිරයට මුලින්ම ඇතුළු වුණා. හැමෝටම ගොඩක් ස්තුතියි. අපිත් දැන් යමු. නමුත් මතක තියාගන්න. ඇල්කමි සම්බන්ධයෙන් මොන හරි දෙයක් ඔයාලට හම්බුනොත් මාත් එක්ක හුමාරු කරගත්තා කියලා ඔයාලට පාඩුවක් වෙන්න දෙන්නේ නැහැ. යෝචෙන් මුලින්ම තමන් පිටුපසින් හිටගත්ත දෝසොන්ලාට අත් දෙක එකතු කරලා ආචාර කරලා පසුව එහෙම කිව්වා. ඊට පස්සේ ෆ්‍රෙන්සියන් දිහා බලපු යෝචෙන් ඊළඟ වෙනස් වීම සිද්ධ වෙනකන් ඉඳලා දෙදෙනාම මන්දිරයට එකට ඇතුළු වුණා. කොහොම හරි ආලෝකයේ සහ අන්ධකාරයේ දැල්වීමකුත් සමග එක සිදුවීමක් හදිසියෙම මතුවෙලා දැర్శණය වෙන ගත්තා. ඒ අනුව ශුන්‍ය සහ නොනිමි කළුවර තුලින් සූර්යයා නිමග්න වෙති ආලෝකයේ විහිදුවමින් තිබුණා වගේම ආලෝකය සහ අන්ධකාරය නිතරම එකිනෙක ගැටුණා. මේ අනුව ආලෝකයේ අන්ධකාරය ඉවත් කරමින් තිබුණා. නමුත් අන්ධකාරය ආලෝකය ගිලගනිමින් තිබුණා. ඉතින් මේ අద్භූත දර්ශනය දැකපු යෝචන්ගේ හදවත සැලුණා. ඒ වගේම ඔහුගේ ශරීරයේ තිබුණ බෝන් සිලින් ෆ්ලේම් එක හරියට නිකම් මෙම සිදුවීමට ගමන් කරන්න ඕන වගේ අයිස් සීතල පිපුරුමකුත් නිකුත් කරා. නමුත් ඒ මොහොතේම ආලෝකය සහ අන්ධකාරය අවසන් වෙලා යෝචන්ම භූගත ගුහාවකින් මතු වුණා. කොහොම හරි ටික වෙලාවකින් යෝචන් නැගිටලා වටපිට බැලුවා. හැබැයි ඔහු තමන් සමග ෆ්‍රෙන්සියන් ඉන්නවා දුටුවේ නැහැ. ග්‍රෑන්ඩ් මාස්ටර් යෝචන් හදිසියෙන්ම සුදු පාට රෝබ්බයක් ඇඳගත්තේ මැදිවියේ පුද්ගලයෙක් යෝචන් හිටපු දිහාවෙන් මතු වුණා. බැලූ බැල්මට මොහුට දෙවනි හෝ තුන්වෙනි තාරකා මට්ටමේ දෝවැන් ශක්තියක් තිබුණා. ඉතින් මේ වගේ පුද්ගලයෙක් ගැන යෝචන් කොහොමත් වැඩි කරදර වෙන්නේ නැහැ. අප දෙදෙනා එකට හම්බුණා කියන්නේ මේ තමයි කර්මය. මෙන්න මේ බෙහෙත් පිල් අරගන්න. මෙලෙස කියපු යෝචන් මේ පුද්ගලයාට මෙඩිසින් පිල් ටිකක් දුන්නා. පසුව තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය භාවිතා කරලා හැමතැනම ගවේෂණය කරපු ඔහු ටිකෙන් ටික ඉදිරියට යන්න වුණා. මේ අටහත් පහත් පුද්ගලයාගේ නම තමයි හුවාන් වෙන්දී. ඔබ ලබා දුන්න පිල්වලට ගොඩක් ස්තුතියි ග්‍රෑන්ඩ් මාස්ටර්.
යෝචෙන් පිටත්වනවා දැක්කම්ම මෙම පුද්ගලයාගේ හිත විශාල බරක නිදහස් වුණා. මොහු ඇත්තටම බිය වුණා යෝචෙන් තමන්ව පලයක් විදිහට භාවිත කර ඇද කියලා. නමුත් යෝචන්ගේ ආකල්ප දැක්කම මොහු ඇත්තරම තීරණය කරා යෝචෙන් පසුපසින්ම ගමන් කරන්න. ඉතින් යෝචෙන්ද හුවන්වෙන්දී දිහා බැලුවා. පසුව තමන්ගේ ඔළුව පනලා හුවන්වෙන්දීව අනුමත කරපු ඔහු ආයමත් තම ගමන පටන් ගත්තා. එහෙනම් යාළුවනේ අදට මං ගෙනාපු වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. කතාවේ ඊළඟට මොකද්ද සිද්ධ වුනේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් අදට මං ගිහින් එන්න ජය වේවා.